හොඳයි සිතුවිලි සක්මන්නේ ස්වාමින් වහන්සේ. එතකොට මනුස්ස සිතුවිලි තමයි අපිට මේ ප්‍රශ්න විදියට හරි අදහස් විදියට හරි විමසන්න හරි බලන්න හරි කතා බහ කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි කියන්නේ කවුද ස්වාමින් වහන්සේ? ඇත්තටම අපි කවුද? ඇත්තටම අපි කියලා ගත්තොත් දෙන්නෙන්නේ භාෂා විවාහාරයේදී. එක්කෙනෙක්ට කියන්නේ මම දෙන්නෙක්ට කියන්නේ අපි. එතකොට අපි කියන එක කැඩුවාම අයිත් මම ගැන තමයි අයිත් කියන්න තියෙන්නේ. එතකොට ඔයාගේ ප්‍රශ්නය කඩාගත්තහම මම කියන්නේ කවුද කියන එකට තවත් ලේසි. ඉතින් මම කියන්නේ කවුද කියලා කෙලින්ම ඇහුවොතින් දැන් මට මම කියලා සාමාන්‍ය මගේ ධර්මයෙන් මට මම කියලා කියන්න වෙන්නේ කවුද? මගේ දෙමාපියෝ දීපු නමක්. මට ඉපදිනකොට ගමේ දීපු ගමක නමක්. එතකොට මං ගියපු පාසලක නමක්. එතකොට එහෙම බැලුවම අපි කියලා කියන්නේ කවුද? අපිට බාහිරින් බ්‍රේන් එකට දාපු අපේ මතකයන් වලට එකතු කරමු මතක සටහන් ටික. ඒකට සිතුවිලි සක්මන.